ලංකාවට පමණක්ම ආවේනික ඒ වගේම පහත් රට දික්කලාපයේ විතරක් හැදෙන ශාකයක්. මේක ඇත්ත වශයෙන්ම විශාල වටිනාකමක් තියෙනවා. පළවෙනි වටිනාකම තමයි මේක ආහාරම වශයෙන් ඉතාම වැදගත් වෙනවා. ඊළඟ වටිනාකම තමයි ඖෂධීය පැත්තෙන් විශාලම වටිනාකමක් තියෙනවා. ඉතින් මේ පෙරළියගේ ශාකය බොහෝ දුරට හැදෙන්නේ පහත් රට දික්කලාපීය වනාන්තර ආශ්‍රිතව තමයි. නමුත් මේ ඒත් එක්කම මේ ගහ අඩි 100ක් විතර උස විශාල ප්‍රමාණයක ගස් තමයි තියෙන්නේ. ඒ ගස්වල හැදෙන බෙරළිය සාමාන්‍යයෙන් අවුරුදු 4කට සැරයක් විතර තමයි පළ හටගන්නේ. ඒ හටගත් පළ ගස් යට වැටුණට පස්සේ එකතු කොල්ලා ගැනීමෙන් තමයි මේ අස්වනු ලබා ගැනීම සිද්ධ කරන්නේ. ඉතින් මේ බෙරළිය සම්බන්ධව මේ වෙන තුරු ඇත්තටම වැඩිපුර හොයා බැලීමක් වෙලත් නැහැ. ඒ වගේම කිසි කෙනෙක් වගා කරලත් නැහැ. ඒකට හේතුව තමයි මේ ශාකය තා විශාල ශාකයක්. ඒ වගේම පීදෙන්නට අවුරුදු 10කට අධික කාලයක් ගත වෙනවා. මෙන්න මේ කාරණා හින්දා කවුරුත් වගා කරන්න පෙළඹිලා නැහැ. අනිත් එක තමයි මේ බෙරළිය ශාකය බඳ වී යාමේ තර්ජනයට ලක් වෙලා තියෙන ශාකයක්. නිසා මේක ආරක්ෂා කරගන්න ඕන නිසා අපි මේකෙන් නව ප්‍රභේදයක් නිෂ්පාදනය කරලා තියෙනවා. ස්පෝරාගත්තු මෞෂාකයකින් අංකුර අරගෙන බද්ධ කරලා ඒ ශාකය තමයි මේ තියෙන්නේ. මේක ඇත්ත වශයෙන්ම අවුරුදු 5කදී මුල්වට පළ හට ගන්නවා. ඒත් එක්ක මේ දින විශේෂම ලක්ෂණය තමයි මේ සාමාන්‍ය ශාකයක අවුරුදු 4කට සැරයක් වුණත් පළ හටගන්නේ. මේ ශාකයේ සෑම වසරක් පාසාම පළ හට ගන්නවා. ඒක විශේෂම වාසියක්. ඒ වගේම අසුණු නෙලීමේදී ලබා ගැනීමේදී ඉතාම පහසුයි. අනිත් එක තමයි මේක ඉතාම විසිතුරු වැලයක් විදිහට හදන්න පුළුවන්. ඉතාම ලස්සන පැලයක් හැටියටත් හඳුන්වන්න පුළුවන්. ඒ වගේ විශාල වටිනාකම් කාසියක් තියෙන ශාකයක් තමයි මේක අනාගතයේදී අපි බද්ධ පැල වශයෙන් හදලා රටේ ජනතාවට ලබා දෙන්නත් බලාපොරොත්තු වෙනවා. මේ තියෙන්නේ අවුරුදු 4කට වරක් හටගත්තු පළ තමයි මේ තියෙන්නේ. සාමාන්‍යයෙන් මේ බෙරළිය එකතු කරගෙන ලබන්නේ මේ හටගත් බෙරළිය ඵලය බිමට වැටුණාට පස්සේ තමයි එකතු කරලා තමයි අපි ප්‍රයෝගයට ගන්නෙ. මේ ඒ ආකාරයට මේ එකතු කරගත්තු ඵල කීපයක් තමයි මෙතන තියෙන්නේ. ඉතින් මේ ආකාරයට එකතු කරලා ඊට පස්සේ සකස් කිරීමෙන් පස්සේ අපිට ආහාරය සඳහා යොදා ගන්න පුළුවන්. බෙරළිය ශාකය ගැන සොයාගෙන යන ගමනේදී අපිට හමු වුණා ඇලහිල අභිනවාරාමේ විහාරාධිපති විශ්‍රාමලත් විදුහල්පති කඩිහිංගල ජිනරතන ස්වාමීන් වහන්සේ. අපි නමස්කාර පූර්වක ස්වාමීන් වහන්සේගෙන් අහලා දැනගනිමු මේ බෙරළිය වල වැදගත්කම මොකක්ද? ඒ වගේම මේවා ආහාරයට ගන්නේ කොහොමද? ඊළඟට ඖෂධීය වටිනාකම මොකක්ද කියලා අපි මම හිතන්නේ විශේෂයෙන් වැදගත් වෙනවා. ඒ ස්වාමීන් වහන්සේගෙන් අපි විස්තර අහලා දැනගනිමු. අපේ මතකයෙන් ඈත් වෙන ඒ වගේම දැනට වඳ වීගෙන යන ශාකයක් තමයි මේ බෙරළිය ශාකය. බෙරළිය ගස් බෙරළිය වැල් බෙරළිය විදියට කොටස් දෙකක් තියෙනවා. අපි සඳහන් කරන්නේ අපි කතා කරන්නේ ගස් බෙරළිය සම්බන්ධව ඊටාම වටින ඖෂධයක් ඒ වගේම ආහාරයක් වශයෙන් ගන්න පුළුවන් ප්‍රයෝජනවත් වර්ගයක් තමයි බෙරළිය කියන්නේ. ඒ නිසා තමයි ඒකේ වටිනාකම ගන්න පැරණි ගම්වල මිනිස්සු ඒ ගස් ආරක්ෂා කරලා ඒයින් ප්‍රයෝජනයක් ලබා ගත්තේ. එක පැත්තකින් ඖෂධයක් වශයෙන් ගන්න පුළුවන්, අනිත් පැත්තෙන් ආහාරයක් වශයෙන් ගන්න පුළුවන්. ඉතාම දුර්ලභයි. අවුරුදු
4කට 5කට සැරයක් තමයි හැදෙන්නේ. ඇලතොල් ගංගා ආශ්‍රිතව ඇලතොල් වල ආශ්‍රිතව වනාන්තරයේ මේක තිබෙන්නේ. ඊටාම වටිනවා. අද පවතින වන විනාශය වගේ දේවල් නිසා ටිකක් අඩු වෙනවා. මොකද හේතුව ඉස්සර මිනිස්සු ගහෙන් වැටෙන ගෙඩි තමයි ඇහිඳගත්තේ. එකතු කරගත්තේ. අද අතුකපලා ගන්නවා. ඒ නිසා වඳ වීගෙන යනවා. අනිත් එක වනාන්තර විනාශ වෙනකොටත් ඒ ගස් විනාශ වෙලා යනවා. නමුත් මේකේ තියෙන වටිනාකම දන්නේ නැහැ. පැරණි මිනිස්සු ඒ වටිනාකම දන්නවා. ඒ නිසා ආරක්ෂා කරගත්තා. ඒ ගෙඩි වැටෙන කාලෙට එකතු කරගෙන ඒවා තම්බලා වේලලා ඉතින් අනාගතයට ගන්න එකතු කරගත්තා, රැස් කරගත්තා. ඒ වගේම ඖෂධීය ගුණය වශයෙන් අපි අත්දැකීම් මෙම් ලබලා තියෙනවා මේවායේ තියෙන ගුණ. ඖෂධ වලින් එහෙම නැත්නම් ප්‍රතිකාර වලින්, ඉංග්‍රීසි ප්‍රතිකාර වලින් දේශී සුව කරන්න බැරි වුණ බඩේ අජීර්ණ සුව වෙලා තියෙනවා. ඒ අත්දැකීම් වශයෙන් මම කියන්නේ මටත් ඒ ප්‍රතිඵල ලැබුණ නිසා සුව කරන්න බැරි වුණ අජීර්ණ මේවා මේ බෙරළි මගින් සුව කරගෙන තිබෙනවා. වේවලක් ආධාරයෙන් මේක සුද්ධ කරගන්න පුළුවන්. ඊළඟට මෙහෙම සුද්ධ කරගන්න බෙරළිය මේ ගෙඩිය මෙහෙම දානවා වතුරට. ඊළඟට මෙහෙම එකතු කරගන්න බෙරළිය ගෙඩිය වතුරට දාලා දින 3ක් වගේ තියලා 3-4ක් වගේ තියන්න පුළුවන් මේ බෙරළිය ගෙඩිය. මොකද මේකේ තිත්තු ගතිය, ඒ කියන්නේ කහට ගතිය තියෙන නිසා ඒ කහට ගතිය අරින්න. ඊට පස්සේ මේ දින 3ක් මේ යන මේ බෙරළිය ගෙඩි මේ තියෙන මෙතන පොඩි කොපුවක් වගේ ඒව යනවා. හොඳට මේව සුද්ධ කරලා සෝදන්න ඕන දින 4කට පසු. දින 3කට පසු මේව සෝදලා හොඳට ඊළඟට ඒ සුද්ධ කරගන්න මේ බෙරළිය ගෙඩි අපි හොඳින් මෙහෙම සෝදනවා. සෝදලා මේ මදය මේ ටික මේ මෙන්න මේ විදියට සෝදගෙන අපි වළඳකට මේ වගේ වළඳකට මෙවෙක් කරගන්නවා. මේ බෙරළියම මේ විදියට සුද්ධ කරගන්න බෙරළිය අපිට කල් තියාගන්න ඊළඟට පසුව පාවිච්චි කරන්න පුළුවන් වෙන්න තම්බලා මේ වගේ බෙරළිය වේලලා තියාගන්න බලන්න. තම්බලා මේ හොඳට තැම්බුණාට පස්සේ බැරි වෙන්න නෙමෙයි සාමාන්‍ය තැම්බෙන ප්‍රමාණයට තැම්බලා අවුවේ දාලා වේලන්න ඕනේ. ඒ වේලපු බෙරළිය තමයි මේ තියෙන්නේ තම්බලා වේලපු බෙරළිය. ඊළඟට අපිට මේ බෙරළිය ඇටම අපිට පුළුවන් කල් තියාගන්න ඕන නිසා, ඒ කියන්නේ පිටි කරන්න පුළුවන් මේ බෙරළිය කැකුලෙන්ම වේලන්න පුළුවන්. මෙන්න මේ විදියට බෙරළිය වේලලා හොඳට වේලුණාට පස්සේ අපිට පිටි කරලා
කැවුම් ඊළඟට මුං ගෙඩි මුං අතිරස වණ්ඩු ඒක නිසා මේ බෙරළිය පිට එක් කරමින් කැවුම් හදාගන්න පුළුවන් වෙන වගේම සීනි දාලා ඒ හදන ක්‍රමය වලටම බෙරළිය පිට එක් කරමින් රසවත් කැවිලි හදන්න පුළුවන්.